තමන් වේ ප්‍රෝටීන් එකක් ගන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මේකෙන් වේ ප්‍රෝටීන් කියන්නේ මොනවද සහ වේ ප්‍රෝටීන් එකක් ගන්න එකෙන් තමන්ට වෙන්නේ මොකක්ද කියන එක දැනගන්න යූස්ෆුල් වෙයි. මුලින්ම අපි බලනවා නම් what is whey protein? whey protein කියන්නේ මොකක්ද කියන එක බලනවා නම් dairy industry එකේ කිරි වලින් cheese produce කරලා ඒක කරාට පස්සේ ඉතුරු වෙන liquid by product එකකින් තමයි whey protein extract කරලා ගන්න. එතකොට දැන් තමන් supplement shop එකකට ගිහිල්ලා whey protein එකක් ගන්න ගියාම whey protein වර්ග තියෙනවා තුනක්. three types තියෙනවා. concentrate, isolate and hydrolyzed කියලා types තුනක් තියෙනවා. එතකොට ඊළඟට එනවා ප්‍රශ්නයක් කොයි whey protein එකටද අපි යන්න ඕනේ කියලා. types තුන ගැන අපි කතා කරලා බලමු. concentrate එක whey protein concentrate කියන්නේ අර liquid by product එකෙන් ගන්න අර primary stage එකේ whey protein එක. ඕකේ protein concentrate එක 70%ත් 80ත් අතර ප්‍රමාණයක් protein තියෙනවා. ඒත් එක්කම ওই product එකේ lactose සහ sugar යම් කිසි ප්‍රමාණයකින් තියෙනවා. ඊළඟට අපි බලනවා නම් isolate එක whey protein isolate. ඕක හදන්නේ whey protein concentrate එක purify කරලා ඒ කියන්නේ ඊළඟ stage එකක් වගේ තමයි isolate එක හදන්නේ. එතකොට මේකේ protein ප්‍රමාණය concentrate එකට වඩා වැඩි වෙනවා. අරකේ 70ත් 80ත් අතර මේකේ 90ක් වගේ තියෙන්නේ protein. අරගේ lactose concentrate එකේ lactose and sugar තිබුණා. මේකෙදිත් lactose සහ sugar තියෙනවා. හැබැයි ගොඩක් අඩු කරලා තියෙනවා මේ isolate product එකේ. ඒත් එක්කම isolate එකක් තමන්ගේ ඇඟට absorb කරගන්න speed එක වැඩි, absorb කරගන්න ප්‍රමාණයත් වැඩි වෙනවා concentrate එකක් එක්ක බලද්දි. ඊළඟට whey protein hydrolyzed කියන්නේ ඒක isolate එක නිකන් pre-digestion phase එකකට වගේ දාලා තමයි hydrolyzed එකක් හදන්නේ. ඒ කියන්නේ තියෙන protein pieces පොඩි කැලි වලට කඩලා තමයි එතකොට තමන්ගේ digestion වලට ලේසි. එතකොට absorption අරකටත් වැඩිය, ඒ කියන්නේ isolate එකකටත් වැඩිය fast වෙනවා hydrolyzed එකක් ගත්තාම. ඒත් එක්කම මේකේ protein ප්‍රමාණය 90%ටත් වඩා වැඩි hydrolyzed එකකදී. එතකොට දැන් වර්ග තුනක් තියෙනවා protein. තමන් කොයි කැටගරි එකද choose කරන්න ඕනේ. concentrate එකට යනවට වැඩිය isolate එකක් එහෙම නැත්නම් hydrolyzed එකට යන එක තමයි ගොඩක්ම useful වෙන්නේ. මේ දෙක අතරින් නම් you can choose anything. එහෙම ලොකු difference එකක් වෙන්නේ නැහැ. type එක විතරක් බලන්න brand එක එහෙම ඒකෙන් ලොකු difference එකක් වෙන්නේ නැහැ. you can choose any brand. type එකකින් isolate එකක් එහෙම නැත්නම් hydrolyzed එකකට යන්න. එතකොට දැන් whey protein කියන්නේ ඒක dairy product එකක්. ඒ කියන්නේ කිරි සහිත කිරි ආහාරයක්. එතකොට තමන් lactose intolerant නම් මොකද කරන්නේ? එතකොට whey protein එකක් ගන්න එක තමන්ට allergic වෙන්න chance එකක් තියෙනවා. එහෙම කෙනෙක් නම් යන්න පුළුවන් options දෙකක් තියෙනවා. either you can go for beef protein එහෙම නැත්නම් vegan protein එකට යන්න පුළුවන් තමන් lactose intolerant නම්. එතකොට what happens කියලා බලනවා. ඒ කියන්නේ තමන් whey protein එකක් ගත්තම මොකද වෙන්නේ තමන්ගේ ඇඟේ කියලා. එහෙම විශේෂ මුකුත් වෙන්නේ නැහැ. තමන්ගේ nutrition recovery training ඔය තුන on point හරියට තියෙනවා නම් ඒත් එක්ක whey protein එකක් ගත්තා නම් තමන්ගේ progress එකට පොඩි push එකක් දීමක් විතරයි වෙන්නේ whey protein එකක් ගන්නකෙන්. එහෙම නැතුව just whey protein එකකින් rely වෙලා තමන්ට muscle build කරන්නවත් fat loss කරන්නවත් එහෙම ඒ කියන්නේ ඒකෙන් විතරක් කිසි දෙයක් වෙන්නේ නැහැ. so අර ඒක මතක තියාගන්න තමන් supplement එකකට යනකොට not just whey protein ඕනම supplement එකකින් ඒක තමයි තියෙන්නේ. just පොඩි push එකක් දීමක් විතරයි වෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. we'll meet up in the next video.